සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එක්ව අලුතින් හඳුන්වා දුන් බ්‍රැකේරියා දෙමුහුන් මුලාටෝ 2-3 වර්ගය සංස්ථාපනය හා නඩත්තු කිරීම පිළිබඳව කිරිගව පාලනයේ නියුතු ව්‍යවසායකයින්ගේ දැනුම වැඩි දියුණු කිරීම පිණිස සිදු කරන පුහුණු වැඩසටහනකි. ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම ගැන කතා කරනකොට කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විවිධ ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන් වල ප්‍රමුඛ දෙයක් තමයි සත්තුන්ගේ පෝෂණය වැඩි කිරීම සඳහා අලුතෙන් තෘණ වර්ග හඳුන්වලා දීම. එතකොට තෘණ කිව්වම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කපලා කන්න දෙන තෘණ වර්ග, එහෙම නැත්නම් ෆොඩර් ග්‍රාස් කියලා අපි කියනවා. සහ සත්තු උලා කන තෘණ වර්ග, පාස්ටර් ග්‍රාස් කියලා තියෙනවා. සත්තු උලා කන තෘණ වර්ග ගත්තොත් ලංකාවේ බහුලවම ස්වභාවිකව තියෙන්නේ බ්‍රැකේරියා වර්ගයේ තෘණ වර්ග. උදාහරණයක් විදිහට බ්‍රැකේරියා බ්‍රිසැන්තා, බ්‍රැකේරියා මියුටිකා වගේ දේවල්. මේකේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේවා ගොඩ කාලෙකට කලින් අඳුන්වලා දීපු ප්‍රභේද නිසා දැන් ඉන්න සත්තුන්ගේ නිෂ්පාදන විභවය එක ගත්තම ඒ අයට උවමනා කරන පෝෂණය ලබා දීමේ යම්කිසි අපහසුවක් තියෙනවා. එතකොට මේ තත්ත්වයට පිළියමක් විදිහට ලෝකයේ අනෙක් රටවල් ගත්තොත් බ්‍රැකේරියා වර්ගයේ තෘණ වැඩි දියුණු කළ ප්‍රභේද ගොඩක් අඳුන්වලා දීලා තියෙනවා විවිධ රටවල් වලින්. නමුත් ලංකාවේ තාමත් අපිට බැරි වෙලා තියෙනවා වැඩි දියුණු කළ පාස්ටර් ග්‍රාස් එකක්, එහෙම නැත්නම් උලා කන තෘණ වර්ගයක් අඳුන්වලා දෙන්න. ලෝකේ අනිත් රටවල් වල තියෙන තෘණ වර්ග සැලකුවොත් බ්‍රැකේරියා සම්බන්ධ ප්‍රධානම එකක් තමයි මුලාටෝ 2 කියන වැඩි දියුණු කළ බ්‍රැකේරියා ප්‍රභේදය. ලංකාවේ උලා කන තෘණ එහෙම නැත්නම් පාස්ටර් ග්‍රාස් අලුත් වැරයිටි එකක් හැටියට, අලුත් ප්‍රභේදයක් හැටියට මෑතකදී මුලාටෝ 2 කියන වර්ගය අඳුන්වලා දුන්නා. එතකොට මේ වැඩසටහනේ අරමුණ තමයි මේ මුලාටෝ 2 කියන බ්‍රැකේරියා අලුත් ප්‍රභේදය කොහොමද භූමිය ස්ථාපනය කරන්නේ, නඩත්තු කරන්නේ, ඒ වගේම මේකේ අස්වැන්න නෙලන්නේ ආදී ඒ සම්බන්ධ කරුණු අපේ ගොවි මහත්ම මහත්තීන්ටත් ඒ වගේම මේ තෘණ වගාව ව්‍යාපාරයක් විදිහට කරන්න කැමති ව්‍යවසායකයන්ටත් හඳුන්වලා දෙන එක. මෙම මුලාටෝ තෘණ වර්ගය දෙමුහුන් කරණය කරන ලද තෘණ වර්ගයක්. මෙම දෙමුහුන් කරණය සිද්ධ කරලා තියෙන දකුණු ඇමරිකාවේ. ඒ සඳහා වර්ග 3ක බ්‍රැකේරියා වර්ග භාවිතා කරලා තියෙනවා. බ්‍රැකේරියා රුසිසියෙන්සිස්, බ්‍රැකේරියා ඩිකම්බන්ස් සහ බ්‍රැකේරියා බ්‍රිසන්තා කියන වර්ග 3. එතකොට මෙම මුලාටෝ වර්ගය සතුන්ට උලා කන්න භාවිතා කරන්න පුළුවන් වගේම තනකොළ කපල කන්න දෙන්නත් භාවිතා කරන්න පුළුවන්. මුලාටෝ තෘණ සඳහා අවශ්‍ය දේශගුණික අවශ්‍යතා සැලකුවහොත් සෙල්සියස් අංශක 25-30 අතර උෂ්ණත්වයක් වගේම දවසේ වැඩි කාලයක් තුල සූර්යාලෝකය ලැබෙන්න ඕනේ. ඒ වගේම මිලිමීටර් 700ට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් තිබීම සුදුසු වන අතර වියලි කාලය තුල ජල සම්පාදනය සිදු කරන්න වෙනවා. මෙම තෘණ වර්ගය සාරවත් වැලිලෝම පසක් සුදුසු අතර ජලය රැඳෙන ස්ථාන මුලාටෝ වගාව සඳහා සුදුසු නැහැ. මද බෑවුන් සහිත ජලය ගලා යන ප්‍රදේශ මුලාටෝ තෘණ සඳහා සුදුසුයි. ඒ වගේම වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයට දවස පුරා හොඳින් හිරු එළිය ලැබෙන්න ඕනේ. මායිම් ගස්වල අතු කප්පාදු කරලා හොඳින් හිරු එළිය ලැබෙන්න සලස්වන්න. හරි, අපි දැන් බලමු මුලාටෝ නව වගාවක් ආරම්භ කරන්න අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය මොනවද කියලා. මේ සඳහා අපිට බීජ භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මුල් සහිත කඳ කොටස් භාවිතා කරන්න පුළුවන්. බීජ අපි තායිලන්තයෙන් තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. එතකොට බීජ වලින් අපි නව වගාවක් වගා කරනවා නම් කෙලින්ම ක්ෂේත්‍රයේ බීජ දමන්න බෑ. අපි තවානක බීජ දමලා ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයේ සිටවන්නේ. හැබැයි මුල් සහිත කඳ කොටස් භාවිතා කරනවා නම් අපිට කෙලින්ම ක්ෂේත්‍රයේ පිහිටුවීම සිද්ධ කරන්න පුළුවන්. බීජ තවාන් දැමීමේදී උස් තවාන් සුදුසුයි. අපට නිතර නිරීක්ෂණයට පහසු ජලය පහසුවෙන් සැපයිය හැකි ස්ථානයක තවාන සකස් කරගන්න. තවානෙහි පස සියුම්ම සකස් කරගන්න ඕනේ. වටේම කානු දමා වැඩි ජලය බැස යාමට සලස්වන්න.
තද වර්ෂා කාලයේදී තවාන් දැමීම සුදුසු නැහැ. සියුම්ම පස සකස් කළ තවානේ සෙන්ටිමීටර් 2ක් පමණ ගැඹුරට කෝටුවක් ආධාරයෙන් ඇලි සලකුණු කරගන්න. ඇලි 2ක් අතර අඩි 1.5ක පරතරයක් තබා ගන්න. සකස් කළ ඇලිවල බීජ දැමීම සිදු කරන්න. මෙහිදී දිග අඩි 25ක් හා පළල අඩි 25ක තවානක් සඳහා මුලාටෝ බීජ ග්‍රෑම් 500ක් පමණ සෑහේ. පසුව 3/5 තට්ටුවකින් බීජ වසා දමන්න. අතුරුණුවක් යොදා ජල සම්පාදනය කරන්න. අතුරුණුව ලෙස පිදුරු සතුන් ආහාරයට ගෙන ඉවත් කළ තෘණ කොටස් හෝ පොල් ලතු භාවිතා කළ හැක. දින 2-3ක් අතර බීජ පැලවේ. අතුරුණුව ක්‍රමයෙන් ඉවත් කරන්න. සති 3-4කට පසුව පැල ශේෂ්ත්‍රයේ සිටුවීම කළ හැකි. නව වගාවක් සඳහා රෝපණ ද්‍රව්‍ය ලෙස තවාන් පැල මෙන්ම මුල් සහිත කඳ කොටස්ද භාවිතා කළ හැකිය. මුල් සහිත කඳ කොටස් මගින් නව වගාවක් ආරම්භ කරන විට හොඳින් වැඩුණු මුලාටෝ පඳුරෙහි අස්වැන්න නෙලා මුල් සහිත කොටස පසින් ගලවා ගන්න. පසුව දඬු කැබලි 4-5ක් වනසේ මුල් සහිත කඳ කොටස් වෙන් කර ශේෂ්ත්‍රයේ සිටුවා ගන්න. දැන් අපි මුලාටෝ රෝපණ ද්‍රව්‍ය ශේෂ්ත්‍රයේ සිටුවීම බලමු. තැටි නගුල ආධාරයෙන් අඩි 1.5ක් ගැඹුරට පස පෙරලා ගන්න. කොකු නගුල හෝ රොටවේටරයේ ආධාරයෙන් කැට පොඩි කර පස සමතලා කර ගන්න. කුඩා ශේෂ්ත්‍රවල නම් උදැල්ල මගින් බිම් සකස් කර ගැනීම සිදු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පාංශු pH අගය 5.5-6.5 අතර පරාසයක් තෘණ වගාව සඳහා සුදුසු වන අතර ආම්ලික පසක් නම් එනම් pH අගය 5.5ට අඩු පසක් නම් ඩොලමයිට් එකතු කර පස උදාසීන කළ යුතුය. මෙහිදී pH අගය ඒකක 1ක් වැඩි කර ගැනීමට අක්කර එකකට ඩොලමයිට් කිලෝග්‍රෑම් 800ක් පමණ අවශ්‍ය වෙනවා. pH අගය අනුව ඩොලමයිට් පොහොර එකතු කර පස සමග හොඳින් මිශ්‍ර කරගන්න. බිම් සකසාගත් ශේෂ්ත්‍රයේ පේලි 2ක් හා පැල 2ක් අතර පරතරය අඩි 1ක් සිටිනසේ වලවල් සකසා ගන්න. සකස් කරගත් වලට කාබනික පොහොර හා රසායනික පොහොර එකතු කරන්න. කාබනික පොහොර ලෙස ගොම පොහොර, හොඳින් දිරූ එළු පොහොර හෝ කොම්පෝස්ට් පොහොර භාවිතා කළ හැකි අතර අක්කරයකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 2000-3000ක් පමණද රසායනික පොහොර ලෙස ට්‍රිපල් සුපර්ෆොස්ෆේට් අක්කර එකකට කිලෝග්‍රෑම් 50ක්ද එකතු කරන්න. පොහොර දමා සකස් කළ එක වලක මුල් සහිත කඳ කොටස් එකක් බැගින් හෝ තවාන් පැල 3ක් සිටුවන්න. බෑවුම් ඉඩම්වල සමෝච්ච රේඛා ආකාරයට පැල සිටුවන්න. මුලාටෝ වගාවේ මුල් අවස්ථාවේදී අනවශ්‍ය වල් පැල ඇති ඉවත් කරන්න ඕනේ. පසු ශේෂ්ත්‍රය පුරා තෘණ වගාව පැතුරුණු පසු වල් මර්දනයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම වගාවේ මුල් අවස්ථාවේදී එනම් පැල වර්ධනය වන කාලයට දිනපතා ජල සම්පාදනය කරන්න. මුලාටෝ වගාව හොඳින් වර්ධනය වූ පසු වර්ෂාව නොමැති කාලවලදී දින 5-7කට වරක් ජලය යොදන්න. පැල හෝ කඳ කොටස් ශේෂ්ත්‍රයේ සිටුවා වගාවට දින 10-14කට පසු අක්කර එකකට යූරියා කිලෝග්‍රෑම් 50ක් යොදන්න. දැන් අපි බලමු අස්වැන්න නෙලීම. සිටුවා මාස 3-4කට පසු පළමු අස්වැන්න ලබා ගන්න පුළුවන්. පසුව වර්ෂා කාලයේදී සෑම සති 5කට වරක්ම
තෘණ කපා ගත හැකි අතර නියං කාලයේදී සෑම සති 8කට එනම් මාස 2කට වරක් තෘණ තපා ගන්න පුළුවන්. තෘණ කැපීමේදී පොළව මට්ටමේ සිට අඟල් 4ක් 6ක් අතර උසින් තෘණ කැපීම සිදු කරන්න. සෑම තෘණ කැපීමකටම පසු අක්කර එකකට යූරියා කිලෝග්‍රෑම් 50ක් යොදන්න. මෙම මුලාටෝ තෘණ දෙමුහුන් තෘණ වර්ගයක් නිසා රසායනික පොහොර සඳහා ඉහළ ප්‍රතිචාරයක් දක්වනවා. ඒ කියන්නේ අනුමත ප්‍රමාණවලින් රසායනික පොහොර ශේෂ්ත්‍රයට යෙදූ විට හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම පසේ භෞතික ගුණාංග වැඩි දියුණු කිරීමට කාබනික පොහොරද පසට යෙදීම අත්‍යවශ්‍යයි. ඒ අනුව වසරකට වාර 3-4ක් අතර අක්කරයකට කාබනික පොහොර කිලෝග්‍රෑම් 2000ක් පමණ යෙදීම සිදු කරන්න. මේ වැඩසටහනේ මේ දක්වා අපි කතා කරා ලංකාවට අලුතෙන් හඳුන්වලා දුන්න බ්‍රැකේරියා වැඩි දියුණු කළ තෘණ වර්ගය වෙන මුලාටෝ 2 කොහොමද භූමිය ස්ථාපනය කරන්නේ, වගාව නඩත්තු කරන්නේ කොහොමද, පොහොරේදීම අස්තන්න නෙලීම ආදී පියවරවල් අපි මේ දක්වා කතා කළා. එතකොට සතෙකුට බ්‍රැකේරියා වර්ගයේ හෝ වෙන ඕනෑම තෘණ වර්ගයක් ආහාරයට දෙනකොට ඊළඟට වැදගත්ම කරුණ තමයි අපි දැනගන්න ඕනි ඒ තෘණ වර්ගයේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය. මොකද සතුන්ගේ නිෂ්පාදනය තීරණය වෙන්නේ ඒ තෘණ වර්ගය හරහා සතුන්ට ලැබෙන පෝෂණය අනුව. තෘණ වර්ගවල පෝෂණය ගැන කතා කරනකොට ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයක් තමයි අපි පළවෙනිම කතා කරන ඒ තෘණ වර්ගයේ තියෙන වියලි පදාර්ථ ප්‍රමාණය. එහෙම නැත්නම් අපි කියන ඩ්‍රයි මැටර් ප්‍රමාණය. මොකද වියලි පදාර්ථ ප්‍රමාණය අනුව තමයි සතා කොච්චර කනවද, ඒ වගේම අපේ තියෙන තෘණ භූමියෙන් අපි වගා කරපු තෘණ ප්‍රමාණයෙන් සත්තු කී දෙනෙක් නඩත්තු කරන්න පුළුවන්ද ආදී දේවල් තීරණය වෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම තෘණ වර්ගයක කොච්චර ඩ්‍රයි මැටර් ප්‍රමාණයක්, වියලි පදාර්ථ ප්‍රමාණයක් තියෙනවද කියලා විශ්ලේෂණය කර ගැනීම ඉතාම වැදගත්. ඊළඟට සතෙකුට තෘණ ආහාරයට දීමේදී තවත් වැදගත් වෙන පෝෂ්‍ය පදාර්ථයක් තමයි ප්‍රෝටීන්. අපි දන්නවා ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා කිරි නිෂ්පාදනය, සත්තුන්ගේ වර්ධනය ආදී මේ වගේ සියලුම කර්තව්‍යයන් වලට ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. එතකොට අපි සතාට ලබා දෙන තෘණ වර්ගයේ තියෙන පෝෂණ ප්‍රෝටීන් ප්‍රමාණය අපි දන්නවනම් එහෙම වුණාම සතාට අවශ්‍ය ප්‍රෝටීන් ඒ හරහා ලැබෙනවද නිෂ්පාදනයට සරිලන විදිහට? එහෙම නැත්නම් වෙනත් ආදේශක හරහා ප්‍රෝටීන් ලබා දෙන්න ඕනේද කියන එක තීරණය කරන්න පුළුවන් අපේ තියෙන තෘණ වර්ගයේ ප්‍රෝටීන් ප්‍රමාණය අපි දැනගත්තට පස්සේ. ප්‍රෝටීන් වලට පස්සේ ඉතා වැදගත් පෝෂක සංඝටකයක් තමයි තෘණ වර්ගවල තියෙන තන්තු. එහෙම නැත්නම් අපි කියන ෆයිබර්. අපි දන්නවා රෝමාන්තිකෝ කියන්නේ ශුද්ධ ජීවීන් හරහා ජීර්ණය සිදු කරන සත්ව කොට්ටාශයක්. ඒ නිසා ඒගොල්ලොන්ගේ ආහාරයේ ඇති තරම් සහ ගුණාත්මක යුත් ෆයිබර් හෙවත් තන්තු තිබීම අවශ්‍යයි. එතකොට අපේ තනකොළවල තියෙන තන්තු ප්‍රමාණය දන්නවා නම් ඒ හරහා අපිට අදහසක් ගන්න පුළුවන් සතා කොච්චර ඩ්‍රයි මැටර් ප්‍රමාණයක්, එහෙම නැත්නම් වියලි පදාර්ථ ප්‍රමාණයක් ආහාරයට ගනීද, හා ඒ ගන්න ආහාර ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් ජීර්ණය වේද වගේ වැදගත් කරුණු. තන්තු වලට පස්සේ තවත් වැදගත් පෝෂණ පදාර්ථයක් තමයි මේදය කියන්නේ. එහෙම නැත්නම් ෆැට්. අපි දන්නවා මේදය විශේෂයෙන්ම ශක්තිය සපයන පෝෂණ පදාර්ථයක්, සංඝටකයක්. එතකොට රෝමාන්තිකයන්ට මේදය ගොඩාක් ඒගොල්ලොන්ගේ ආහාරයේ අඩංගු වුණොත් ඒක ජීර්ණයට බලපානවා. මේ කරුණු සියල්ලම සලකනකොට අපේ තෘණ වර්ගයේ තියෙන මේදය ප්‍රමාණය ගැන අදහසක් තිබීම ඉතා වැදගත්. අපි දන්නවා කිරි නිෂ්පාදනයට හා සත්තුන්ගේ එදින්දා ක්‍රියාකාරීත්වයට ශක්තිය අවශ්‍යයි. එතකොට අපි අපේ තියෙන තෘණ වර්ගවල තියෙන ශක්තිපත් කොච්චර තියෙනවද කියලා විශ්ලේෂණය කර ගැනීම වැදගත්. අවසාන වශයෙන් සතාගෙන් කොච්චර කිරි ප්‍රමාණයක් ගන්න පුළුවන්ද, එහෙම නැත්නම් අපි මේ වගා කළා කණ්ඩ දෙන තෘණ ප්‍රමාණයෙන්
සතාට අවශ්‍ය ශක්තිය ලැබෙනවද එහෙම නැත්නම් ඒක අඩුවක් තියෙනවා නම් වෙනත් ශක්ති ප්‍රභයක් කරා ශක්තිය ලබා දෙන්න ඕනිද මේ වගේ කරුණු ගණනාවක් තීරණය කරන්න අත්‍යවශ්‍යම පෝෂ්‍ය පදාර්ථයක් තමයි අපි විශ්ලේෂණය කරගන්න ඕනි ආහාරයේ තියෙන ශක්තිය ප්‍රමාණය. එතකොට අපි ගන්න තෘණවල අපි සතාට දෙන තෘණවල මේ කියපු ප්‍රධාන පෝෂ සංඝටක අපිට රසායනාගාර විශ්ලේෂණයක් කරහා තහවුරු කරගන්න පුළුවන් නම් ඒ තියෙන ප්‍රමාණ ඒ හරහා අපිට සතාට එයාගේ නිෂ්පාදනයට සරිලන විදිහේ ආහාර සලාකයක් අපිට සකස් කරගන්න පුළුවන්. මුලාටෝ 2 3 වර්ගයේ විවිධ කැපුම් අවස්ථා අනුව පෝෂණ අගයන් විහි දැක්වේ. හරි අපි මේ දැන් ඇවිල්ලා තියෙන්නේ මුලාටුව 2 වගාව කරපු මහා පරිමාණ වගා ශේත්‍රයකට. මෙතන අක්කර 110ක භූමි ප්‍රමාණයක් තුර මෙම වගාව ස්ථාපනය කරලා තියෙනවා. අපිට දැන් බලා ගන්න පුළුවන් මහා පරිමාණව කොහොමද මුලාටුව වගාව සිදු කරගෙන යන්නේ කියලා. මෙම ගොවිපළ පිහිටා තිබෙන්නේ බෑවුම් සහිත කඳුකර ප්‍රදේශයක. එම නිසා සමෝච්ච රේඛාවලට අනුව පැල සිටුවා ඇති අතර පේලි අතර අඩි 1ක පරතරයක් පවත්වා ගනිමින් පැල අතර පරතරය අඟල් 6ක් 8ක් ලෙස පවත්වාගෙන තියෙනවා. මෙම මුලාටෝ තෘණ වර්ගයේ පැතුරුණු තන්තු මුල් පද්ධතියක් ඇති නිසා පස සෝදායාම වළක්වාලීමටත් ඉතා සුදුසුයි. මෙම ගොවිපළෙහි තෘණ කැපීමේ යන්ත්‍ර භාවිතා කිරීම නිසා කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ වගේම තෘණ අස්වැන්න වෙනත් පාර්ශව වෙත විකිණීමද සාර්ථකව සිදු කරගෙන යනවා. මුලාටෝ 2 කියන්නේ ඉහළ පෝෂණ අගයක් සහිත වැඩි දියුණු කළ තෘණ වර්ගයක්. මෙය අනෙක් තෘණ වර්ගවලට වඩා අක්කරයකට ලබාගත හැකි පෝෂණ අගයන් වැඩි. එම නිසා සතුන්ට මෙම තෘණ ආහාරයට දීමෙන් කිරි නිෂ්පාදනයේ ප්‍රමාණය මෙන්ම ගුණාත්මයත් වැඩි වෙනවා. එමගින් කිරි ව්‍යවසායකයින්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඔබගේ වගාවේ තෘණ සාම්පල විශ්ලේෂණය කර ගැනීම සඳහා පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ තෘණ පර්යේෂණ අංශයෙන් සිදු කළ හැකි අතර තිරයේ සඳහන් අංක අමතා සම්බන්ධ වන්න. මුලාටෝ 2 3 වර්ගයේ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා මෙම අංක සහ ලිපිනය මගින් අප දෙපාර්තමේන්තුව හා සම්බන්ධ විය හැකියි.